ෆෝන් එකක් ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. වාහන ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ආබං තීනවනේ උඹලා ගාව අමුතු හීන જાතිය. වාහන ගන්නවා, ෆෝන් ගන්නවා. කට්ටියට ලොකු දෙයක් තමයි රට ගිහිල්ලා ෆොටෝ ගහන එක. පීසා කුළුණ ගාව ඉඳන් ගහනවා ෆොටෝ එකක්. පීසා කුළුණ මෙහෙම තියලා දුර තියලා. අයිෆල් කුළුණ ගාවට යනවා. ඒකත් ගහනවා එහෙම. තමයි රට ගිහිල්ලා ෆොටෝ ටිකක් ගහනවා. හොටෙල් එකකට ගිහිල්ලා ෆොටෝස් ටිකක් දානවා කෑමත් එක්ක. මේ ලොකු කාරණා වෙලා තියෙන මේ ලංකාවේ මිනිස්සුන්ට ඕක. ඔය පිටරට මිනිස්සුන්ට ඕක ගානක්වත් නැහැ. මොකද පිටරට තනකොළ කපන මිනිහා තමයි ලංකාවේ ලටුවර රැද්ද දාලා එන්නේ. ප්‍රාඩෝ එකෙන් තනකොළ කපන්නේ. මේ ඇත්ත කතාව. ඔයා මේ රටේ ආර්ථිකයත් ඉඳලා ඉන්දින වේදනාවක් විසක් මේවා මිනිස්සුන්ට මාළුකු දේවල් නෙමෙයි, ඇචීව්මන්ට් නෙමෙයි මේවා. මේ වාහන අපි කෝටි ගණන් දීලා ගත්තට මේ වාහන කෝටි ගණන් වටින වාහන නෙමෙයි. අඩුම ගානේ මගේ වම් පැත්තේ සීට් එක. යකෝ ඒක මැනුවල් සීට් එක. අතින් හදන්න ඕනේ උස්පාත් කරන එක. ස්විච් නෑ. දකුණු පැත්තේ ඩ්‍රයිවිං සීට් එක විතරයි. වාහනේ කෝටි 7ක්. වැඩක් තියනවාද කියන්කෝ එහෙම. ඒම කෝටි ගණන් තියෙන යකෝ ලංකාවේ ටැක්ස් එක. ඉතින් මේ වාහන කියන මාළුකු ඇචීව්මන්ට් කරගන්න එපා. මොඩ පිටරටකට ජොබ් එකක් ගියා නම් ඕව බම් මාස 2-3 පඩියෙන් ගදයි. තිරාවටම කියන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙම පට්ට අඩුයි. වාහන වලට රට ගිහලා ෆොටෝ දාන සීන් එහෙම ඒව ඇචීව්මන්ට් කරගන්න එපා බා. ඒව සාමාන්‍ය දේවල් කරගනි. ඒ තත්ත්වයට හදාගන්නයි ඕන. මේ ලංකාව වගේ රටක තමයි එහෙම වෙලා තියෙන්නේ. කරන්න තියෙන හොඳම දේ තමයි හොඳට ඉගෙන ගන්න. ලංකාවේ මේ දේවල් ඇචීව් කරගන්න බෑ වගේ හිතනවා නම් ඉගෙනගෙන හොඳ රට බලයන් වාහන වලට ආස වෙන්න. ඕවා හිතන්නේ මේ මහා ලොකු හීන විදිහට. ඕවා ඇචීව් කරගන්න පුළුවන් දේවල්. මේ ලෝකේ ඇචීව් කරගන්න බැරි දේවල් නෑ. නමුත් යම්ම හදලා තියෙන ගන්න. මට්ටමක් දක්වා එළමුණා මේ මට්ටමේදී ගන්න.